පින්වතුනි සංසාරේ ගැන භයානකකම ගැන ඇඟට හිරිවැටෙන කතාවක් මම මේ ඔබට කියන්නේ. මේ මහ පොළොවේ තියෙන වැලි කැට ගානට පුතේ අපි ඉපදිලා තියෙනවා අනික් සත්ව ලෝකවල. මහ පොළොවේ තියෙන වැලි කැට ගානට. පණුව වෙලා, ගැඩවිලෝ වෙලා, ඌරෝ වෙලා, බල්ලෝ වෙලා, හරක් වෙලා, මත්ස්‍යෝ වෙලා, පක්ෂීන් වෙලා ඉපිද සංසාරේ අනන්ත දුක් විඳ පින්වතුනි සත්තු වෙලා ඉපදිලා. දැන් පණුවෙක් වෙලා ඉපදුනහම පණුවට වෙන්නේ මොකක්ද කියලා ඔබට කියන්න ඕනේ. හරකෙක් වෙලා ඉපදුනාම හරකට මොකද්ද වෙන්නේ කියලා ඔබට කියන්න ඕනේ. ඌරෙක් වුණාම ඌරට මොකද වෙන්නේ කියලා කියන්න ඕනේ. මේ අනන්ත සංසාරෙක අපි ওই විදියට සත්තු වෙලා ඉපදිලා තියෙන මහ පොළොවේ තියෙන මොනව ගන්නටද? වැලි කැට ගන්න. බුදුහාමුදුරෝ දේශනා කරන පින්වත් මහණෙනි මහ පොළොවේ තියෙන වැලි වලින් වැලි කැට ප්‍රමාණයක් අතට ගත්තාම මෙන්න මේ නියපිට ඉතුරු වෙන්නේ වැලි කැට කීයක්ද? මනුස්ස ලෝකයක උප්පත්තිය ලබන්න වාසනාව තියෙන්නේ අන්නේ වගේ පිරිසකට කියලා. කොච්චර භයානකද බලන්න. මහ පොළොවේ තියෙන වැලි කැට ගානට සත්ත්ව ලෝකවල ඉපදිච්ච අපිට මනුස්ස ලෝකෙ ඉපදෙන්න ලැබිලා තියෙන්නේ වැලි කැට මේ නියපිට ඉතුරු වෙච්ච වැලි කැට ගානට. එච්චර අමාරුවෙන් ලැබෙන්න ඕනි මනුස්ස ජීවිතේ අද අපි ලබාගෙන තියෙනවද නැද්ද? ලබාගත්තු මනුස්ස ජීවිතේ කන්නයි බොන්නයි නිදාගන්නයි ළමයි හදන්නයි විතරක් නම් ගත කරලා තියෙන්නේ. ඔබයි තිරිසන් සතයි අතර වෙනසක් නෑ පින්වතුනි. මොනවද මනුස්ස ජීවිතයට ආපු අපි කරගන්න ඕනි? මේ සසරේ තියෙන භයානකකම ගැන දැනගෙන අප්‍රමාදීව කුසල් කරගන්න ඕනි. මං කියවනේ උදේට නැගිටලා පැන් කෝප්පයක් බුදුහාමුදුරුවන්ට තියන්න සල්ලි ඕනි නෑ. බත් පිඟානෙන් බත් ගුලියක් හදලා අහිංසක සත්තුන්ට දෙන්න සල්ලි ඕනේ නෑ. රැයට නිදා ගන්නකොට මෛත්‍රී භාවනා විනාඩි 10ක් වඩන්න සල්ලි ඕනේ නෑ. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ කුසල් කරගන්න තියෙන අවස්ථාව මග අර ගන්න එපා. ඒ අවස්ථාව මග ඇරුණොත් ආය මනුස්ස ජීවිතයක් ලැබෙයිද කියලා අපි